අපි කතා කරන්න යන අද 2019 ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නය ඉගෙනනාවේ මේ කොටස. ඉතින් 2022 නාවේ මේ කොටස. ඒක ඉලෙක්ට්‍රොනික ගාන. ඒක කතා කරන්න ඉස්සෙල්ලා ඒක පළවෙනියට මෙන්න මේ වගේ සර්කිට් එකක් දීලා තියෙනවා. මේ සර්කිට් එක තේරුම් ගන්න තමයි ඉස්සරහම කරන්න ඕනේ. Vin ඒ කියන්නේ ඉන්පුට් එක 23ක් වෝල්ට් දීලා තියෙනවා. right? එතකොට Vout එක තමයි එයාලා දන්නේ. මෙතන මේ ඩයෝඩයක් ඩයෝඩයක්. මේ රෙසිස්ටර් ප්‍රතිරෝධයක් තියෙන නිසා තමයි මේක මෙතන අවුට් එක වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය නිසා. right? මෙතනින් තැන එකක් තියෙනවා. මෙතනින් තියෙනවා ට්‍රාන්සිස්ටර් එකක්. NPN එකක් නේ. NPN ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා. මෙතන ග්‍රවුන්ඩ් කරලා තියෙන නිසා වෝල්ටේජ් එක දිගුවයි නම් මෙතන 23යි කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඒකේ පොඩ්ඩක් ඉස්සර තේරුම් ගන්න. මේ IS ධාරාව තමයි මේ බෙදලා තුනකට ගිහිල්ලා යන්නේ right. මේ තුනට මේ IS තමයි බෙදෙන්නේ. ඒකට IS තමයි එතනින් බෙදලා දෙන්නේ. ඒක අපෙන් අහනවා පළවෙනි Vout එක ගන්න කියලා. ඒක Vout එක කියන එක මේ ලක්ෂ දෙක නෙමෙයි මේ පොයින්ට් එකෙන් ගන්න පුළුවන්. IL දන්නවනම් ඒ පොයින්ට් එකෙන් ගන්න පුළුවන්. V සමානයි IL දාලා. බෑ. එතනින් බෑ. මෙතෙන් වෙනවා. මෙතනින් CE දන්නවනම් ඒක හොයාගන්නත් තිබ්බා. ඒ CE දන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ආව මෙන්න මෙහෙම ඇලේට බලුවොත් මෙන්න මෙතන මෙහෙම වයර් එකක් යනවා මෙහෙම යන වයර් එක. ඒක මෙතන සෙනා වෝල්ටීයතාවය 8.3 වෝල්ට් කියලා දීලා තියෙනවා. මෙතන සෙනා වෝල්ටීයතාවය 0.7 වෝල්ට්. නේද? එතකොට මෙතනදී Vout එක එන්නේ 8.3යි 0.7යි දෙක එකතු කරලා 9යි වෝල්ට් විදිහට. හරි. Vout එක ඉන්නේ 9යි වෝල්ට් විදිහට අනිවාර්යෙන් අවසාන උත්තරේ 1 කියලා දාන්න. හරිද? මේ සම්බන්ධය බලන්න. Vout එක සමාන වෙනවා. මෙතන තියෙන සෙන වෝල්ටීයතාවය Vz ධන VVE කියන එක. මෙතන තියෙන පාදම සහ විමෝචක අතර තියෙන වෝල්ටීයතාවය එකතුට. ඒ දෙක දීලා තියෙනවා. මේක 8.3යි මේක 0.7යි. 9 වෝල්ට් එන්නේ එහෙම. හරි? ඊගාවට දෙවෙනි ප්‍රශ්نين අපෙන් අහන්නේ මෙතනින් ගන්න IL ධාරාව හොයන්න. එතකොට Vout එක දැන් 9යි කියලා දාන්න. ඒක 9යි කියලා දාගන්න. 9යි වෝල්ට්. 9යි කියලා දාන්න. Vout එක වෙන්න හොයාගත්තා. Vout එක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මාඩලයිසි හරි Vout එක හොයාගත්තානේ. එතකොට මෙතන දැන් අපි දන්නවා විභවාන්තරයක් දන්නවා ප්‍රතිරෝධයක් දන්නවා. V සමානයි I ආන්නේ මතක් වෙන්නේ Vout සමානයි IL වතාවක් මෙයාගේ ප්‍රතිරෝධය R කියලා අපි හිතමුකෝ R. එතකොට මෙතන විභවාන්තරය 9යි. මෙතන ප්‍රතිරෝධය 90යි ඕම්. මේ දෙක බෙදුවම වෙනවා 100යි මිලි ඇම්පියර් කියලා. ඊගාව එක ගන්න. මෙතන Vin අපි ඊගා ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න ඕනේ. ඊගා ප්‍රශ්නේ අපි අහන්නේ IS ධාරාව. IS මෙතන ධාරාව. හරි IS ධාරාව. එතකොට දැන් අපි දන්න දේ තමයි මෙතන මේ සමස්තය මෙතන මේ හරියට එද්දිම 9යි. එතකොට මෙතනින් 23න් මොකක් හරි ගානක් අඩු වෙලා තමයි 9 ඇවිල්ලා තියෙන්නේ. 23න් මොකක් හරි ගානක් අඩු වෙලා තමයි 9 ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන විභවාන්තරය හොයාගන්න පුළුවන් එකකින්. එතකොට 23 කියන්නේ Vin වෙන Vout එන්නේ එහෙම. Vin ගෙන් අඩු කරනවා Vout. එතකොට තමයි මෙතන මේ දෙකේ විභවාන්තරය එනවා. මෙතන විභවාන්තරය හොයාගත්ත කියන්නේ අපිට ප්‍රතිරෝධයගේ 70යි කියලා දීලා තියෙනවා IS ගන්න. කෙලිම මේකට ආදේශ කරා. එතකොට 23න් 9ක් අඩු වෙනවා 14යි. 70න් බෙදුවම උත්තරේ 200 මිලි ඇම්පියර්. මේක තේරුම් ගන්න එක තමයි දාන හදන එක අවුලක් නැහැ. තේරුම් ගන්න එක තමයි ඉස්සලා මෙතන මේ කොටස 9යි 23න් 9ක් අඩු වුණාම 14 ඉතිරි 14 එන්නේ. එහෙනම් දාන තේරුම් ගන්න ඉස්සලා. එතකොට මෙතන තමයි 14 එන්නේ. right ඊගාවට ඊගාට අපෙන් අහනවා IC ධාරාව ගන්න කියලා. IC ධාරාව. මෙතනින් යන ධාරාව. හොඳ දේ තමයි මේ තියෙන IS බෙදිලා තමයි IZ IC IL හැදෙන්නේ. IZ IC IL හැදෙන්නේ IS බෙදිලා. අන්න ඒක තමයි හොඳටම ඔයාලා ඉගෙන ගන්න ඕනේ. බෙදිලා හැදෙන්නේ කියන්නේ. හරි. එතකොට
IS හොයාගත්ත මෙතනින් 200යි. IZ අවම සෙන වෝල්ටීයතාවයට අනුරූප කියලා තමයි කියලා තියෙන්නේ. ඒකට අවම සෙන වෝල්ට් මේ ධාරාව sorry. අවම සෙන ධාරාවට අනුරූප කියලා තමයි හම්බෙන්නේ. ඒකට අවම සෙන ධාරාව 10යි මිලි ඇම්පියර්. ඒකට අවම සෙන ධාරාව 10යි. ILCI ඔය ටික එකතු කරලා මේ අඩු කරගත්තම මේක තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ ගාන හදන එක නම් දෙයක් නෙවෙයි. හරි.